ඉතින් පුතේ ආයේ ඉතින් බෑන්ඩ් එකක් නෑනේ ගෙදර. අර දෙක දැන් කාට හරි දෙන්න කියලානේ අපි අපිට මේ දණ්ඩ පිට දුන්නේ. සල්ලි නෑනේ පුතේ. ඔයා හැමදාම කොණ්ඩ බූල් නැති කරන් එනවා. බෑන්ඩ් එක නැති කරන් එනවා. පුතේ. අපේ බඩුව අපි පරිස්සම් කරන්න ඕන නේද? අපේ තාත්තා පවුනේ නේද? ඉතින් ඇයි පුතා ඉතින් පරිස්සම් කරගත්තේ නැත්තේ? මොකද්ද? ඇහෙන්නේ පුතේ? යාළුවෙක් ගත්තා? නරක යාළුවෙක්? ඉතින් ඒක ඉතින් ආයි ඉල්ලන්නේ. කැඩුවා. ඊට පස්සේ ටීචර් කිව්වා. ඒ වෙලෙම මෙන්න මෙහෙම කඩන්න යනකොටම